Beauty and Health ලීගස් යොදට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නේ. මං අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ක්ලොනසෙපෑම් කියන ඖෂධය ගැන. ක්ලොනසෙපෑම් කියලා කියන්නේ long acting benzodiazepine එකක්. long acting කියලා කියන්නේ දිගු කාලයක් තිස්සේ ක්‍රියා කරන කියන එක. මේ ක්ලොනසෙපෑම් ඇන්ටිකන්වල්සන්ට් එකක් විදියට භාවිතා කරනවා. ඒ වගේම ඇන්ක්සියොලයිටික් එකක් විදියට භාවිතා කරනවා. ඇන්ටිකන්වල්සන්ට් එකක් කියලා කියන්නේ නීනස්මොරය, වලිප්පුව, අපස්මාරය වගේ රෝගවලට ප්‍රතිකාර කරන්න. ඒ වගේම ඇන්ක්සියොලයිටික් එකක් කියලා කියන්නේ කාංසාවට ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. මේ ක්ලොනසෙපෑම් වල ඕෆ් ලේබල් යූස් කියලා සමහර අවස්ථාවල භාවිතා කරනවා. ඒ කියන්නේ මේ සඳහන් කරපු ට්‍රීට්මන්ට් ක්‍රම විදියට නෙමෙයි වෙනත් දේවල් වලටත් ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. ඒ කියන්නේ නින්ද නොයාම, නින්ද හා සම්බන්ධ වෙනත් රෝග, එතකොට උන්මාදෙත් මේ වගේ දේවල් වලටත් ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. ක්ලොනසෙපෑම් කියන්නේ සාමාන්‍යයෙන් වලිප්පුවට දෙන වලිප්පුවට අපස්මාරයෙන් මේ වගේ රෝග වෙන මුල්ම ප්‍රතිකාරය නෙවෙයි. අදාළ ස්ටෑන්ඩඩ් ප්‍රතිකාර ක්‍රම වලට පස්සේ ඒ ප්‍රතිකාර ක්‍රම හරි ගියේ නැත්නම් තමයි ක්ලොනසෙපෑම් ඖෂධය භාවිතා කරන්නේ. ක්ලොනසෙපෑම් ඖෂධයේ මාත්‍රා කීපයක් තියෙනවා. 0.5 මිලිග්‍රෑම්, ඒ වගේම මිලිග්‍රෑම් 1, මිලිග්‍රෑම් 2 කියලා මේ වගේ ස්ට්‍රෙන්ත් වලින් අපිට මේ ඖෂධය දැක ගන්න තියෙනවා. ක්ලොනසෙපෑම් ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට භාවිතා කරන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම මේකේ තමයි ක්ලොනසෙපෑම් ගන්නවා නම් කෙනෙක් එයා ඇල්කොහොල් භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඇල්කොහොල් නවත්තන්න ඕන. ක්ලොනසෙපෑම් වල සයිඩ් ඉෆෙක්ට්ස් බලමු දැන් අපි. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් විදියට අධික තෙහෙට්ටුව, අධික නිදිමත, එතකොට ශරීරයට හරිම අප්‍රිය බවක් දැනීම, චලනාපාතිකත්වය මේ වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. කලාතුරකින් මෙතන සයිඩ් ඉෆෙක්ට් නොත් තියෙනවා. පෙනීම බොඳ වීම, එතකොට ව්‍යාජ දර්ශන පෙනීම, විෂාදය වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ ක්ලොනසෙපෑම් ඖෂධය ඔයා භාවිතා කරනවා නම් ඔයා වෙන ඖෂධ වලට යන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට ඖෂධ ගන්න යනවා නම් අනිවාර්යෙන්ම මේ ඖෂධය ගන්නවා කියලා දැනුවත් කරන්න ඕන. මොකද මේ ඖෂධයත් එක්ක අනිකුත් ඖෂධ එක්ක යම් අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන් නිසා. මේ ඖෂධයේ අන්තර්ක්‍රියා ගැන බැලුවොත් එහෙම වෙනත් බෙන්සෝඩයිසපින් කාණ්ඩයේ ඖෂධත් එක්ක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම අනිකුත් මානසික රෝග වලට දෙන, ස්නායු රෝග වලට දෙන ඖෂධ එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. තව දෙයක් තමයි සමහර ඇන්ටිබයොටික් එක්ක මේ ඖෂධය ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ක්ලැරිට්‍රොමයිසින්, එතකොට වෙනත් ඖෂධ ඉට්‍රාකොනසෝල්, කීටකොනසෝල් මේ වගේ ඖෂධ එක්කත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව නිසාම ඔයා මේ ඖෂධය භාවිතා කරනවා නම් ඔයා වෙන මොන රෝගයකට ප්‍රතිකාර ගන්න කියත් වෛද්‍යවරයා ගාවට අනිවාර්යයෙන්ම මේ ඖෂධය ඔයා ගන්න බව වෛද්‍යවරයාට දැනුවත් කරන්න ඕනේ. ඔයාට එහෙම දැනුවත් කරන්න බැරි නම් ඔයා ගන්න ඖෂධ සියල්ලම ඔයා මොන රෝගයකට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයා ගාවට ගියත් අරගෙන යන්න. ඒ වගේම මේ ඖෂධය සමහර අවස්ථාවලදී භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ග්ලූකෝමා, ඒ වගේම වාට අප්මා රෝග තියෙනවා නම් මේ ඖෂධය ඔයාට සාමාන්‍යයෙන් නියම කරන්නේ නැහැ. මේ ඖෂධය බෙන්සෝඩයිසපින් එකක් නිසා යම් ඇඩික්ෂන් එකක්, ඇබ්බැහි වීමක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම අවභාවිතා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේක නිසා ඔයාට මේ ඖෂධය වෛද්‍යවරයා නියම කරලා තියෙනවා නම් ඒ අදාළ කාලය තුල පමණක්, අදාළ මාත්‍රාව පමණක් භාවිතා කරන්න ඕනේ. ඒ වගේම ඔයාට හිතුණු වෙලාවට මේ ඖෂධ නවත්තන්න බෑ. වෛද්‍යවරයා ඒ නවත්වන එකත් ටික ටික මාත්‍රාව අඩු කර කර ඒ විදිහට නවත්තන්න ඕනේ. ඉතින් මේක නිසා මේ ඖෂධ භාවිතා කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය මත ඒ උපදෙස් හරියටම පිළිපදින්න ඕනේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. මේ වීඩියෝ එක ඔයාගේ වදන් අයට ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි බියුටි ප්‍රොඩක්ට්ස් ගැන හරි ඖෂධ ගැන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. Thank you so much for watching.